ओथ वासिस्सामीति एवं होति को वेलुद्वारय्यक ब्राह्मणगापतिका भगवतो पच्चस्सोऽसुं भगवा एतदवोच ධර්ම ශ්‍රවණාබිලාසී සත්පුරුෂ පින්වතුනි දැන් මේ හැමදෙනාම සෑදී පැදී සූදානම් වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ සී සද්ධර්මයේ මිදක් මේ මොහොතෙහි දේශනා කරවාගෙන තමනුත් ධර්ම ශ්‍රවණය කරමින් තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩකඩ ප්‍රස්තාව සලසා දෙමින් විමලා වන්නිගම මහත්මියත් දරුවනුත් එකතු වෙලා මේ පින්කම සිද්ධ කරලා විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ මීට 3 මාසයකට පෙර ආතුව පරලෝසපත් වන්නට යෙදුන තමන්ගේ දයාබර සාම්පුත්‍රයාට පින් අනුමෝදන් කරන්නට ඒ ආදරණීය දූ දරුවන් තමන්ගේ පියාට පින්පෙත් අනුමෝදන් කරන්නට මේ පින්කම සිද්ධ කරන්න ප්‍රධාන අරමුණ නිමිත්ත හැටියට තබාගෙන තියෙන්නේ. ඉතිරිපාල මහත්මයා මීට 3 මාසයකට පෙර ආතුව පරලෝසපත් වන්නට යෙදුණා. පෙරමුණාරච්චිගේ ඉතිරිපාල මහත්මයාට. ඒ වගේම ඊට පෙර ආතුව පරලෝසපත් වන්නට යෙදුණා. තමන්ගේ ආදරණීය පුතුණුවන් කෙනෙක් නැත්නම් අපේ ඒ තමන්ගේ සහෝදරයා ඥාතිවරයා පෙරමුණාරච්චිගේ සිසිර කුමාර තරුමාත්මා මිය පරලෝ යන්නට යෙදුණා කාලේ එතුමාට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම්ගේ නෝනහාමි මාතාවට ඒ වගේම වන්නිගමගේ මාටින් ආත්මය ඇතුළු කොටගත්ත සියලුම මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ හැමදෙනා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලුම දරුණු උරමී විරියන් ඇතුළු කොටගත්ත හැමදෙනාට ඒ අතර රෝහණ මහත්මයාටත් නිවිශේෂයෙන් ඒ ඇතිවී තිබෙන සියලු ගහපල ගහ දෝෂ වේනන් දුරු වෙලා නිදුක් නිරෝගී භාවයේ කායික මානසික සුවසහනයක් ඇති වෙලා ආරක්ෂා සම්පත්තිය උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් සිද්ධි තබාගෙන අද දවසේ මේ ධර්ම දේශනාමය පින්කම ඉෂ්ට කරගන්නේ. ඉතින් විශේෂයෙන් විමලා වන්නිගම මහත්මිය පෙතුම්කම ශ්‍රී ගුණානන්දාරාම විහාරස්ථානයේ දීර්ඝ කාලයක පටන් දායකත්වයේ දරමින් ඉතිරිපාල මහත්මයා ඒ වගේම ඒ ආදරණීය දූ දරුවනොත් ඒ දරුවෝ දහම් පාසල ඉගෙන ගත්ත දහම් පාසලේ ගුරු හැටියට කටයුතු කළා දීර්ඝ කාලයක්. ඒ වගේම විමලා වන්නිගම මහත්මිය මේ ප්‍රදේශයේ ඒ සංවිධාන කටයුතු අටවිසි බුද්ධ පූජා ආදී පින්කම් වලදී විශේෂයෙන් අත්න පින්කම් මේ හැම කටයුත්තකදීම සංවිධාන කටයුතු සිද්ධ කරන්නේ එතුමියක් අනිකුත් පින්වතුනුත් සහ සම්බන්ධ කරගෙන ඒ විහාරස්ථානයේ කුදුමහත් කටයුතු වලට බොහොම ඕනෑකමින් දායකත්වයේ සහභාගීත්වයේ ලබා දෙන නිවසක් පින්වතුන්. ඒ වගේම විමලා වන්නිගම මහත්මිය ප්‍රදේශයේ පැවැත්වෙන කුදුමහත් ආගමික කටයුතු වලදී පින්කම් නිවෙස්වලදී හැමතැනකදීමත් ඒ හැමදෙනාටම ලොකු සහයෝගයක් ලබා දෙනවා. Taman දන්න කාරණා කරුණු කාරණානු ඒව සංවිධාන කරලා දෙන්නට උදව් කරන්න උපකාර කරන්නට නිතර සහ සම්බන්ධ වෙන කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ බොහෝ දෙනාට උදව් උපකාර කරමින් සමාජයේ තුල හැමතත් උදව් උපකාර කරමින් කටයුතු සිද්ධ කරන නිවසක් පිරිසක් ජීවත් වෙන ඇත්තු මේ හැමදෙනාම. මේ දරුවනොත් ලොකු පුතණුවාගේ කොළඹ ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ රාජකාරී කටයුතු සිද්ධ කරනවා. බැංකු ශාස්ත්‍රයේ ඉහළ තනතුරු දරමින් ඒ කටයුතු සිද්ධ කරනවා. රෝහණ මහත්මයා තනිකුත් දියණිවරු ඒ ඇත්තෝ තම තමන්ගේ සමාජයට ප්‍රදේශයට රටට යම් සේවාවක් ඒ විදියට විශිෂ්ට ආකාරයෙන් ඒව සිද්ධ කරමින් කටයුතු කරන අය. ඉතින් ඒ නිසා ඒ කාරණාවලු සිහිපත් කළේ මේ හැමදෙනාම ඒ කටයුතු සිදු කරමින් ආගමික වතාවත් ආදීට
ප්‍රමුඛත්වය මූලිකත්වය දෙමින් කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒ කෙසේ වුණත් පින්වතුනි අපි කෙනෙකු මිය පරලෝ ගියාට පසුව ඒ අයගේ ගුණ සිහිපත් කරලා පින්කම් සිද්ධ කළා පින් අනුමෝදන් කිරීමක් පමණයි ජීවත්ව සිටින අයට සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. එදිරිපාල මහත්මයා ජීවත්ව සිටිය කාලයේ පුරාවට තම තමන්ගෙන් ඉටු යුතුකම් ඉෂ්ට සිද්ධ කරලා ඒ මිය ගියාට පසුවත් ඒ කෙරෙන්න ඕන යුතුකම් ඉෂ්ට සිද්ධ කරලා පරලොවින් සංග්‍රහයක් හැටියට මේවා අපි හඳුන්වන්නේ පින්වතුනි කෙනෙක් මිය ගියාට පසු සිද්ධ කරන ඒ වෙනුවෙන් කරන පින්කම් අපි හඳුන්වනවා ගුණානුස්මරණ පින්කම් කියලා. ගුණය අනුස්මරණය කරනවා. සමාන්ත කලකීද උදව් උපකාර පිහිට සරණ පිළිබඳව මෙනෙහි කළ සිහිපත් කරලා ඒ වගේම සිහිපත් කිරීමක් පුතවේදීත්වයේ බල කිරීමක් හැටියට සිද්ධ කරන ලබන ක්‍රියා අපිව ගුණානුස්මරණ කියලා කියන ගුණය අනුස්මරණය කරනවා. බෞද්ධයන් හැටියට කරන ඉතාමත් ඉහළම කාර්යය තමයි මේ විදිහේ පින් දහම් වල යෙදিলা ඒ තුලින් රැස් කරගන්න සිද්ධ කරගන්න පින අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් කරනවා වගේම තමන්ගේ